Hello friends, welcome to Games World SLV my YouTube channel. ඔන්න ඉතින් අද ප්ලේ කරන්න යන්නේ Minecraft. හරි බං ඉතින් එළම මේ මගේ Minecraft එකේ දෙවෙනි එපිසෝඩ් එක තමයි මම ගෙනල්ලා තින්නේ. ඉතාලට පේන ඇති වෙනස්කම් ගොඩක් වෙලා තිනවා. ගොඩක් කියන්නේ සාමාන්‍යයෙන් ටිකක් වෙනස්කම් ටිකක් වෙලා තිනා. බැලුවම පේනන්නේ මොනවද වෙනස්කම් කියලා. අපි නම් ක්ෂණිකව ගිහලා මේ වෙනස්කම් ටික බලලා අද අපි මේ හදන්නේ අපි ඉතින් උත්සාහය දරලා බලමු. සුගර්කේන් ෆාම් එකක් හදාගන්න පුළුවන් වුණොත් ඉතින් අනිවාර්යෙන් හදමු. ඉතින් හදන්න මෙතන වතුර තියෙන හින්දා ඉතින් මම මෙතන හදන්න හිතන් ඉන්නේ. ඕකේ නෑ වෙඩි කටලා නැතුව එන යමු වීඩියෝ එකට. ඉස්සෙල්ලාම මම මගේ ප්ලේයර් ගේ නමට විෂ් බෝයි කියලා දැම්මා. අලුතෙන් ස්කින් එකක් දැම්මා. ඒත් එක්කම මෙන්න වෙනස් කරපු සෙටින් ටික මන්ට අග්ගලා ගිල්ල ගන්න පෙන්නන්න. ඕකේ ඔයගොල්ලෝ මේ නේද සෙටින්ග්ස් එක ඕපන් කරගන්න. සෙටින් ටික ඕපන් කරලා පස්සේ ඔයගොල්ලෝ මෙන්න ටච් කියලා තියෙනවා. ටච් එකට ගිහලා එතන ස්ප්ලිට් කන්ට්‍රෝල් ඕෆ් වෙලා තියෙන ඒක ඔන් කරගන්න ඕගොල්ලෝ. ඒත් එක ඔයගොල්ලෝ වීඩියෝ එකට ගිහලා මෙතන ඔයගොල්ලන්ගේ බ්‍රයිට්නස් ඇත්තේ අවම වශයෙන් 50ට විතරගේ ඒක ඔයගොල්ලෝ 100ටම වැඩි කරගන්න. ඒත් එක්ක ඔයගොල්ලන්ගේ මෙන්න මෙතන මේ 4 කියලා එකක් තියෙන්නේ. ඒකට යටින් ඇති මෙන්න මේ වගේ දෙයක් ඕෆ් වෙලා. හරිද? ඒ දෙක ඔයගොල්ලෝ අනිවාර්යෙන් ඔන් කරගන්න. ඒත් එක්කම තමයි මේ මෙතන ක්ලාසික් කියලා දැන් ඔයගොල්ලන්ගේ තියෙන පොකට් කියලා. හරිද? ඔයගොල්ලෝ ඒක ක්ලාසික් වලට මාරු කරගන්න. ඉතින් ඒ වගේ තමයි ගේම් එක ලැග් වෙනවා වගේ නම් මෙන්න මේ රෙන්ඩර් ඩිස්ටන්ස් එක 5 chucks වලට දාගන්න මම දාගෙන මගේ පොඩ ලැග් වෙන ඉන්න මම ඒක 5 chucks වලට දාගෙන තියෙන්නේ. ඕකේ එහෙනම් ඉතින් දැක්කනේ නිකන් දැන් Java play කරනගේ තමයි මැදේ දන ලකුණක් ඇවිල්ලා හංග බා එකයි හાર્ට් සෙට් එකයි පල්ලෙහාට ගිහිල්ලා ඔන්න වගේ වෙනස්කම් ටිකක් වෙලා තිනවා මෙතන. හරි ඉතින් එහෙනම් අපි ඉක්මනටම sugar cane farm එකක් දැන් පටන් ගමු. මගේ ළඟ sugar cane දැන්ට 6ක් තියෙනවා. අපි පොඩියට පටන් ගමු ඉතින් දැන් පොඩියට පටන් ගමු හරිද ලොකුවටම ඕනේ නැහැ. මම මේ ඉඳ ඩර්ට් ටිකක් අරගෙන අපි නේද ඩර්ට් ටිකක් තියාගමු එතනින්. මැද්දේ වතුර පාරටත් යන්න ඕනේ හින්දා අපි මේ කොටසේ විතරක් මේව කරමු. ඕනේ. ඔව් මේ කොටසේ විතරක් අපි කරමු. අන්න අතන ඉඳන් මෙන්න මෙහාට මේ ටික එවන්න ඕනේ. ඕකේ. ඉතින් අපේ දැන් මේ sugar cane farm එක ටිකක් තව ලොකු වුණා කියමුකෝ. ඒතකොට ටිකක් දැන් තව ඉඩ ඕනේ අඩ. ඔය කොයිද ඔය සෙට් උනේ ඒක. ඕකේ අපි දැන්ට එන්නේ එයාගේ පොඩි වට ප්‍රමාණයක් අරගෙන අර හෝ එක තියෙන්නේ. මම අවශ්‍ය කරන බඩු ටික හදාගෙන තියෙන්නේ ඉතින් දන්නානේ මම වැඩකට එන්නේ ඉස්සෙල්ලා ඉතින් මම වැඩක් සාමාන්‍ය කරගන්නවා. ඔට්ටු උසිරාවට මහවස් වෙන්න හදන්නේ. ඉතින් මෙන්න මේ හෝ එක අරගෙන ටට්ටක් ගාලා මෙන්න මේ ටික මේ හාර ගන්න තියෙන පස් ටික හාර ගන්න ඕනේ අපි. ඕකේ අපි හාර ගත්තට පස්සේ මේ පසට වතුර උරා ගන්නවා. වතුර ගත්තෙන් නිකන් මේක පාට වෙනස් වෙනවා. හරිද? මම ඔයගන්ට පෙන්නන්නම් ඉතින්. ටිකක් ඇයි. ටිකක් වෙලා යයි ඉතින් ඒක එදිර පාට වෙනස් වෙන්න. ඕකේ මේ තියෙන්නේ. මෙන්න දැන් මෙන්න පාට වෙනස්ලා තියෙන්නේ. අපිට පුළුවන් ඉන්නේ sugar cane එක අරගෙන මේක වවන්න. අඩු සිරාට වවන්න බෑද? අපරසි ඊ sugar cane වවන්නේ එහෙම නෙමෙයිද? ඊ මන්ද නම් හිටි sugar cane farm එකක් හදන්න එහෙම කියලානේ. මේ sugar cane නේ? නැද්ද? sugar cane නෙමෙයිද? ඇත්තනම ඒක sugar cane නේ. මේ sugar cane එකෙන් වගා ගන්න බැරි. අපි මේක නිකන් පස්සේ කරලා බලමු. උටු සිරාවටම. ඒක නිකන් පස්සේ හොඳට පැලුණානේ. එහෙනම් ඇයි මේ පස්සේ පැලවෙන්නේ නැත්තේ? මට දැනෙන ප්‍රශ්නයක් ඕක. එක්ක water source කියන්නේ වතුර වල ප්‍රශ්නයක්ද දන්නෙත් නැහැනේ. අපි මේව වැඩක් කරමු. අපි මෙන්න බ්ලොක් එකක් කඩලා මේ කඩාගෙන අපි මෙතනට ඩර්ට් බ්ලොක් එකක් දාමුකෝ. ඕකේ අපි ඩර්ට් බ්ලොක් එකක් දාමු. දාලා sugar cane එක හිටවමු බලන්න. ටික ඈතට ගිහිල්ලා හිටවමුකෝ. හිට වෙන්නේ නැහැ. උටු සිරාවටම. හරි හරි එහෙම වැඩ නැහැ. ඒ ඇසේ රෑත් වෙනා නේද? අපි මෙන්න මේ හරියෙන් ඇඳක් දාගමුකෝ දැන්ට. ඕකේ. ඩිස්පවුන්ඩ් පොයින්ට් එක සෙට් කරා. එහෙනම් අපිට කරන්න තියෙන්නේ හෝ එක අරගෙන මෙන්න මෙතන පොඩ්ඩක් අපි ඔඩෝ මේකෙන් හැරුවාම මේ sugar cane හිටෙන්නේ නැද්ද? sugar cane වලට පස් හරන්න ඕනේ නැතුව ඇතිනේ. ඉතින් guys මම මේ කටුත් නේද ඔයගොල්ලෝ දන්නා නේද මං අලුත් කියලා. හරිද ඔයගොල්ලෝ දන්නේ නැති අයට මම මේ කියන්නේ මම Minecraft වලට ඇත්තටම ගණන් අලුත්. හරිද? ඇත්තටම ගණන් අලුත්. එහෙනම් මම මේක ගැන මෙලෝ දෙයක් දන්නේ නැහැ. එහෙම බැලුවාම
අපි මෙන්න මේක උඩ පැන්නහම මේක අය නෝමල් එක බවට පත් වෙනව නේද? ඔය පත් වෙන්නේ. ඕකේ ඕකේ ඕකේ. ඕකේ අපි පැනලා බලමු පනිමු මිතුර. ඕකේ. අපි දැන් මෙන්න මෙතන එකක් පැල කරලා බලමු එකක් පැල වේද කියලා බලන්න. ඕටු ගැම්මක් තමයි. කියන්නේ මේකට බං අර මේ එකක් ඕනේ නැහැ. හරිද? ඒ කියන්නේ මේකට මොකද්ද ඕනේ කියන්නේ ඒකට මෙහෙම මේ පොළව හාරන්න ඕනේ නැහැ. ඈ ඔට්ටු සිරාවට. ඒ මොකද්ද බං ඒ? හරිනේ ඒකත් නැති වුණා නේ. හරි ගයිස් ඉතින් ඒවා කමන්නේ. දැන් අපිට ඕනේ මේ නිකන් අර ග්‍රෝන් කරගන්න. අපිට සීඩ් ටිකකුත් ඕනේ නවා. ඉතින් මෙන්න මෙතනින් අපිට කැරට් එක මේවා ගන්න පුළුවන්. මෙතන මේ එකක් තියෙන්නේ. අපි ළඟ තියෙන සීඩ් වගේ දේවල් ටිකක් දාලා අපිට පුළුවන් මේකේ තියෙන මොන හරි දෙයක් ගන්න. කැරට් දාන්න පුළුවන්. මම කැරට් ටිකක් දාලා ගන්නම්. ටක් ගාලා බෝන්විල් කියලා තමයි මේකට කියන්නේ. ඔක බෝන්විල් ටිකක් ගමු ටක් ගාලා කැරට් ටිකක් දාලා. ඉතින් මේ බෝන්විල් දැම්මට පස්සේ අපිට පුළුවන් මේ يعني අපේ වගාව පොඩ්ඩක් දියුණු කරගන්න. මම පෙන්නන්නම් ඔයගලන්ට ඒක. ඒක අපි දැන් මේ සලසිංහල ෆාම් එක පටන් ගත්තේ. මෙන්න ඉතල බෝන්විල් එකක් අරගෙන මෙන්න මෙතෙන් නම් පටන් ගන්නවා. දැක්කද? මේ ගහ උස ගියා. හරිද? ඕකේ. අපි දැන් කොනේ ඉඳන් ඇවිල්ලා බෝන්විල් කරගමු. ඕකේ අපි මෙන්න මෙතන මේ පැලේ හිටවලා බෝන්විල් එක අරගෙන බෝන්විල් කරගමු. බෝන්විල් කරනවා කියන්නේ මේ පැලේ වර්ධනය වීම වැඩි කරන. කියන්නේ වේගය වැඩි කරනවා. හරියට නිකන් ඔය අපි මේ කෘෂි කර්මාන්තයේදී වගේ ඔය කරන්නේ. ඔය පොර දාලා පැලේ ඉක්මනට ලොක් කරන්නේ. නේද? එතකොට අපිට මේවා කැඩුවට පස්සේ අපිට මේවා වැඩිපුර හම්බ වෙනවා. හරිද? අපිට පුළුවන් ඒවා ආයි හිටවන්න පුළුවන් මේ විදිහට. ඉතින් මම මේ පැත්තෙත් ওই ටිකම කරගන්නම් ඉතින්. මේ විදිහට පැනලා මේක නෝමල් එකක් හැටියට පත් කරගන්න ඕන. ඕකේ. හරි මං ඉතින් එළම එනවා ඔයගොල්ලෝ වීඩියෝ එකට ගැම්මෙන් ලයික් එකක් කමෙන්ට් එකක් දාලා ෂෙයා පාරක් දාලා ගන්න. ඉතින් අනිවාර්යෙන් කොල්ලෝ ඉතින් මට ඒ කියන්නේ සබ්ස්ක්‍රයිබ් කරලා උදව්වක් දෙන්න. ඉතින් අනිවාර්යෙන්ම අපි ඉක්මන් කළා සබ්ස්ක්‍රයිබර්ස්ලා 100 ගහමු. ඉතින් අනිවාර්යෙන් ඉතින් කට්ටිය මට උදව් කරයි කියලා මම හිතනවා. ඉතින් උදව් කරන්න. හරිද? අනිවාර්යෙන් උදව් කරන්න. ඉතින් ලොකු දෙයක් ඉතින් කරන්න නෑනේ මං ඉතින් ওই සබ්ස්ක්‍රයිබ් බටන් එක බනිතරේ තියෙන ඕගලන්ට දැක්කනේ. ඒ ඉඳපු sugar cane හතරෙන් මට තව හම්බුණා sugar cane ටිකක්. ඕකේ අපි මේකත් උඩ පැනලා මේ බ්ලොක් එක අපිට ආයේ normal බ්ලොක් එකක් කරගන්න පුළුවන් ඔන්න ඉදලා කරලා හිටවන්නයි තියෙන්නේ. ඕකේ අපි දැන් මෙන්න මේ කඩලා එතන පස් කුට්ටි දෙකක් දාගමු. ඕකේ දැන් අපි මෙතනට පස් කුට්ටි දෙකක් දාගමු මෙන්න මේ විදිහට. මෙන්න එතනට එකයි. මෙන්න එතනට එකයි. ඕකේ මේ තමයි අපේ ඉතින් සුන්දරකින්ද sugar cane farm එක. මේ බ්ලොක් එකක් මෙතනට ඕනේ නැහැ. ඒක එතනට ගැලපෙන්නේ නැහැ. අපි එතනට මේකක් දාමු. ඕකේ මෙන්න මේ පැත්තට දෙයක් එපා ඉතින්. මෙඩියේ සට ගාලා කඩාගමු ඉතින්. අද වීඩියෝ එක ඉතින් ගොඩක් ඇදෙන්නේ නැහැ. මට ඕනේ ඔන්නක පෙන්නන්න විතරයි. ඒ කියන්නේ අර කරපු වෙනස්කම් ටිකයි sugar cane farm එකයි. ඉතින් මේ විදිහට ඔයගන්න Java edition විදිහට ගහන්න පුළුවන්. මම කිව්වා setting ටික ටක් ගාලා හදා ගන්න. ඔයගොල්ලෝ අනිවාර්යයෙන්ම මෙන්න ඉදිරිය බ්ලොක් එක වටේ outline එකක් යනවා. ඒත් එක්ක මේ හංගබායව ඔක්කොම යටින් පේන්න ගන්නවා. ගොඩක් වටිනවා ඒක. හරිද? ඕකේ අපි මේ ටික ටක් ගාලා හිටව ගමු මෙන්න මෙතනින්. ඕකේ හිටෙව්වා. අයියා රතන බ්ලොක් එකේ හිට වෙන්නේ නැත්තේ. මෙතන බ්ලොක් එකේ හිට වෙන්නේ නැති ප්‍රශ්නයක් තියනවාද කොහෙද? මෙතන බ්ලොක් එකේ හිට වෙන්නේ නැහැ. ඒ කියන්නේ මෙතන බ්ලොක් එකේ හිට වෙන්නෙත් නැහැ. ඒ කියන්නේ මාක ප්‍රශ්නයක් තියෙනවා එතන හිට වෙන්නේ නැති. අර එහා ආයිනෙත් අපිට හිටවන්න පුළුවන් නේ. බලමු එතන බ්ලොක් එකකටත් නෑ එතන බ්ලොක් එකේ කිසි ප්‍රශ්නයක් නැහැ. ඕකේ ගයිස් ඉතින් ඔන්න අපි sugar cane farm එක මේ විදිහට ලස්සනට හැදුවා. ඉතින් ආඩ පේනවානේ. තාම මගේ ළඟ sugar cane දෙකක් තියෙන. ඒක මේවට තියන් දෙන්නේ ඒක හරිද? මේ උඩ පැන්නාත් මේක normal වෙනවද? නෑනේ. අපිට ඇයි මේක තියාගන්න බැරි? උඩ පැනලා තියමු. බෑනේ. බෑ. ඕකේ ගයිස් ඉතින් ඔන්න අද අපි පොඩියට sugar cane farm එකක් කරා. අන්න ඉන්නවා වතුරේ ඉන්න ජල රාක්ෂයෙක්. ඕකේ අපි ඉතින් පොඩියට වැඩ වගේක් කරා. ඊළඟ එපිසෝඩ් එකේ මම ගයක් හදන්නම්. ඒ කියන්නේ ගයක් හදලා ඔයගන්න මම වීඩියෝ එකක් ගේන්නම්. හරියන ඉතින් කටි channel එක ලයික් කරලා කමෙන්ට් කරලා ෂෙයා කරලා subscribe කරලා ගන්න ගියම් මට. එහෙනම් ඉතින් ඔන්න අපි යා